ඉතාමත් ආශිර්වාදමත් සුබ දවසක් වේවා. අදත් මාවතට එලියක් ආශිර්වාද වචනය සමගයි අපි එකතු වෙන්නේ. ශුද්ධ බයිබලයේ එපිස 2 පරිච්ඡේදයේ 1 සහ 2 පද. නුඹලා නුඹලාගේ වරද සහ පාප කරන කොටගෙන මැරී සිටි කල උන්වහන්සේ නුඹලා ජීවත් කළසේක. පෙර කාලයේ නුඹලා මේ ලෝකේ ව්‍යවහාරයේ ලෙසත් අකීකරුකමේ පුත්‍රයන් තුල දැන් ක්‍රියා කරන්නා වූ ආත්මය වන ආකාශයේ බලේ අධිපතියාගේ කැමැත්තේ හැටියටත් ඒවායේ හැසිරුණහුය. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ වචනේ කොහොමද ආශිර්වාද වචනයක් වෙන්නේ කියලා. අපි ඉස්සරහට යමු. වරද සහ පාප කරන කොටගෙන මැරී සිටි කල. මෙහිදී මැරී කියන වචනෙන් හඳුන්වන්නේ ශාරීරික මරණයක් නෙමෙයි. ආත්මික මරණයක් ගැන. මොකද පාපය මනුෂ්‍යවත් දෙවියන් වහන්සේවත් වෙන් කරන බව අපි දන්නවා. හරියට අපි මෙන්න මේ උදාහරණය බලමු. විදුලියෙන් ඉවත් වූ බල්බයක් තියෙනවා. බල්බය තියෙනවා, නමුත් ආලෝකය නැහැ. එසේම දෙවියන් වහන්සේගෙන් වෙන් වුණු මනුෂ්‍යයා ජීවත්ව සිටියත් ආත්මිකව අඳුරේ. පාපය දෙවියන් වහන්සේගෙන් අපිව වෙන් කරනවා. වරද දෙවියන් වහන්සේගේ මාර්ගයෙන් අපිව එළියට ගන්නවා. ප්‍රතිඵලය මොකද්ද? ආත්මික මරණය. නමුත් උන්වහන්සේ නුඹලා ජීවත් කළසේක. මේක තමයි සුභාරංචිය. අපිට අපිවම ගලව ගන්න බෑ. ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාව අපිට නව ජීවනයක් දුන්නා. අපේ මරුණු ආත්මයට ජීවිතයක්, අඳුරට ආලෝකයක්, වහල්කමට නිදහසක්, බලාපොරොත්තුව නැති තැනට බලාපොරොත්තුවක්. ඒක ලැබුණේ අපි හොඳ නිසා නෙමේ, උන්වහන්සේ යහපත් නිසා. මොකද්ද මේ ලෝකයේ ව්‍යවහාරයේ ලෙස කියලා කියන්නේ? අපිට මානසිකව තියෙන ආශාවන්, අපේ අහංකාරකම, ලෝභකම, දෙවියන් වහන්සේව නොසලකා හැරීම, මමත්වය, මේවා සියල්ලම භයානක අවදීන්. අපි ජනප්‍රිය දේ ලබා ගන්නට උත්සාහ කරනවා නම්, ඒක සාමාන්‍යයි කියලා හිතනවා නම්, ඒක දෙවියන් වහන්සේ ඉදිරියේ විනාශයට සලකුණු වෙන්න පුළුවන්. ආකාශයේ බලයේ අධිපතියා නිකන් හුරු නැති දෙයක් වගේ දැනෙනවා ඇති. මේ සාතන් ගැන, සාතන් අපිව පාපයට ඇදීම ගැන කතා කරනවා. අපිව රවටන කෙනා, අඳුරට දාන කෙනා, දෙවියන් වහන්සේගෙන් අපිව ඈත් කරන කෙනා. බලපෑම් කරන්නේ විශේෂයෙන් අකීකරුකමේ පුත්‍රයෙක් ලෙස දෙවියන් වහන්සේගේ කැමැත්ත ප්‍රතික්ෂේප කරන අයෙක් විදියට ඔබවයි මාවයි පොළඹවනවා. හැබැයි ස්වාමීන් වහන්සේ මේ සියල්ලෙන් අපිව ගලවන දෙවියන් වහන්සේ. වරද සහ පාපේ කරන කොටගෙන මැරී සිටි කල උන්වහන්සේ නුඹලා ජීවත් කළසේක. හාලෙලූයා. පාපය මරලා ලෝකේ වහල්භාවයෙන් අපිව එළියට අරගෙන රැවටු සාතන්ගේ පාපවලින් අපිව නිදහස් කළා. ස්වාමින් වහන්සේ අපිට අලුත් ජීවිතයක් දීලා තියෙනවා. ඉතින් අද දවසෙත් මේ අලංකාර වචනේ මම විශ්වාස කරනවා ඔබේ ජීවිතයට නැවුම් බවක් දෙයි, ආශිර්වාදයක් දෙයි. මොකද වරද සහ පාපවලට අපි මැරුණහම උන්වහන්සේ අපිව ජීවත් කරන්නට යනවා. අපි ලෝකේ සියලු උන්වහන්සේ අකමැති දේවල් වලින් අපිව වෙන් කරලා උන්වහන්සේ නතු කරගන්නවා. අද දවසෙත් වචනය පාදයට පහනක්, මාවතට එලියක්ම වේවා. ඔබට සුබ දවසක්. ජේසු පිහිටයි.